පුතේ මම පුතා මට කිව්වා නේද මේ අදාර දහම් කරුණක් කියලා දෙන්නම් කියලා. මට ඒක කියා දෙන්න පුළුවන්ද පුතේ? ඔව්. මම පුතා දැන් ඒක මට එනම් කියා දෙන්නකෝ. තාත්තා හැබැයි අද මම ඔයාලට ගැඹුරුම ධර්මදේශනාවක් දෙන්නයි යන්නේ. හා පුතේ. ඒ ධර්ම දේශනාව ඔයා හොඳට අහගන්න. හා පුතේ. හා. අහගත්තාම ඔයාට රහත් වෙන්න පුළුවන් වෙනවා. සාදු 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 පුතේ. මම පුතා මට කියා දෙන්න මම ඒක පුළුවන් තරම් තේරුම් ගන්න. මම පුතාගේ අනිත් දේශනත් මම වීඩියෝ කරගෙන තියාගෙන මම හැම නිතරම බලනවා වැඩ කරන ගමනුත්. මට ඒවෙන් ගොඩාක් දැන් තේරෙනවා මම දහම ගැන. මම පුතාට මේ නිවන් දකින්න මේ සියලු පින් හේතු වෙන්න ඕනේ. මම පුතා මේකත් කියා දෙන්නකෝ. මේ මම පුළුවන් විදිහට මේවා තේරුම් ගන්නම් ටික ටික මම පුතා. දැන් තාත්තා මෙතන මොකද තියෙන්නේ? ඕක පුතේ හඳුන් කූරක්නේ. ඒකි මොඩිය දැක ගන්න විදියනේ. මං අහන්නේ ප්‍රඥාවෙන් කොහොමද දැකගන්නේ? ප්‍රඥාවෙන් දැකගන්නේ පුතේ මේ ඔව් නේද? මම පුතා ගිය සැරේ මට කියා දුන්නේ ප්‍රඥාවෙන් දැකගද්දි ඔතන තියෙන පුතේ සිතුවිලි ගොඩක එකතුවක්. හඳුන් කූරක් කියලා එකක් නැහැ. එහෙමනේ මම පුතා මට එදා කියා දුන්නේ. මේක සිතුවිලි කියන දේ පැහැදිලි කරලා දෙන්නක චුට්ටක් තාත්තා. ඒ කියන්නේ සිතුවිලි ගොඩක එකතුවක් කියන එක පැහැදිලි කරන්න කියලාද කියන්නේ? ඔව්. එතකන පුතේ ඉස්සරවම දැන් ඕකේ කළු පාට කියලා තියෙනවනේ. දැන් කළු පාටනේ අපිට පේන්නේ හඳුන් කූරේ. ඔව්. එතකොට කළු පාට පෙන්වන්නට කළු පාට කියන එක ඕක තුල තියෙන එකක් නෙමෙයි අපේ සිත තුල තියෙන්නේ. මොකද මේ දැන් ඕක අපේ චූටි ඔයාගේ චූටි මල්ලියට පෙන්වුවාට එයා දන්නේ නැහැ කළු පාට කියලා. එතකොට එහෙනම් අපේ තාත්තා අම්මා අපිට කියා දීලා තියෙන ඕක කළු පාට කියලා ගුරුවරු කියා දීලා තියෙන ඉඳ ඕක කළු පාට කියන එක මගේ සිතේ තමයි තියෙන්නේ. මම ඒක නිසා සිතුවේ තුල තමයි කළු පාට කියන එක තියෙන්නේ. ඒක ළමයි පුතා දැන් ඔයා කියවනේ ඕකේ තද ගතිය කියන එකත් සිත තුල තියෙන්නේ කියලා. ඇත්තටම ඒක අල්ලද්දි මට ඕක එච්චර තද ගතියක් දැනෙන්නේ නැහැ. සියුම් ගතියක් දැනෙන්නේ. මල්ලිට අල්ලද්දි ඔයාගේ මල්ලිට අල්ලද්දි ඕක තදට දැනෙනවනේ. හයියයි වගේනේ කෝටුවක් වගේ යාට දැනෙන්නේ නැති. එතකොට ඒකත් එක්කෙනාගේ සිත තුළට දැනෙන දේවල්නේ. එතකොට මට තේරෙනවා ඒ තද ගතිය කියන්නේ තියෙන එකක් කියන්නේ ඒ තද ගතිය කියන සිතුවිල්ල තියෙන්නේ තමන්ගේ සිත තුළ කියලා. ඊට පස්සේ මම පුතා ඔකට දැන් හඳුන් කූර කියනවනේ. ඔය ඒකත් මට කියා දුන්නා හඳුන් කූර කියන එක තියෙන්නේ අපේ සීයලා කියමලා මට කියා දෙපින්දනේ මම හඳුන් කූර කියලා දන්නේ. අපේ තාත්තලා එහෙම. එතකොට මේ දැන් අපේ ඔයාගේ මල්ලිට ඕක පෙන්වුවාම එයා දන්නේ නැහැ ඒක හඳුන් කූරක් කියලා. එතකොට එයාත් හිතන්නේ මේක මේ එයා දන්නේ නැහැ. එයාට කියලා දුන්නාම තමයි එයා සිතුවිල්ලක් හදාගන්න මේක හඳුන් කූරක් නේද කියලා. ඒක නිසා මම ඒ හඳුන් කූර කියන දෙයත් මගේ සිත තුළ තමයි තියෙන්නේ. එතකොට ඒ සිතුවිලි ඔක්කොම මගේ සිතුවිලිනේ. ඒ සිතුවිලි කියන්නේ සිත තුළ තියෙනවා තමයි කියලා මම දන්නේ දැන්. ඔයා කියා දෙන්න හින්දා. එහෙනම් තාත්තා ඔයාගේ අර සිත තුළ තියෙනවා කිව්වා නේද? මේ කළු පාට. ඔව්. එනේ කළු පාට මට චුට්ටක් පෙන්වන්නකෝ. මගේ සිත තුළ තියෙන කළු පාට පෙන්වන්න බෑනේ මට. ඉතින් එහෙම පෙන්වන්න බෑනේ. එතකොට තද ගතියත් ඔයාගේ සිත තුළ තියෙනවා කිව්වා නේද? ඔව්. එනේ එක චුට්ටක් පෙන්වන්න මට. තද ගතිය පෙන්වන්නත් බෑනේ අප්පච්චි. එහෙම සිත තුළ තියෙනවා කිව්වට ඒක පෙන්වන්න බෑනේ මට එහෙම. එතකොට හඳුන් කූර කියන එකත් ඔයාගේ සිත තුළ තියෙනවා කිව්වා නේද? ඔව්. එක චුට්ටක් මට පෙන්වන්න. ඒක පෙන්වන්නත් බෑ. හඳුන් මේ සිත තුළ තියෙනකොට ඒක පෙන්වන්නත් බෑ මට. ඒක තමයි මේ ගස් වැල් මේ වහල ගෙවල් ඔක්කොම මේ නෑ සිත තුලවත් නෑ. ඒ කියන්නේ පුතේ මේ අපිට මේ පේන ඇහෙන කිසි දෙයක් දැන් ඉස්සරවම අපි කිව්වා සිත තුළ තියෙනවා කියලා. දැන් අපි තේරුම් ගත්තා. ඉස්සරවම ඔතන පේන්න තියෙනවා කියලා තේරුම් ගත්තා. දැන් ඔතන හඳුන් කූරක් විදිහට තේරුම් ගත්තා. පස්සේ අපි දැන් තේරුම් ගත්තා ඒවා සිතුවිලි ටිකක් එකතුවක් කියලා. ඊට පස්සේ දැන් මාය පුතා කියනවා ඒක සිත තුලත් නැහැ කියලා. මොකද සිත තුලනේ දැන් වර්ණය තද ගතිය ඒකේ නාම රූප කියන ඒවා ඔය තියෙනවා කියලානේ ඔය කියන්නේ නේද? ඒවා එතකොට සිත තුලත් නැහැ කියලා නේද මාය පුතා කියන්නේ? සිත තුළ තියෙනවා නම් පෙන්වන්න පුළුවන් වෙන්න බෑ නේද පුතේ? මම පුතා ඒකද ඒ කියන්නේ.
ඒක ගොඩාක් දහම් ගැඹුරුම දහම් කරුණක් තමයි. මටත් ඒක නිකන් කියනකොට මොකද වගේ හිතා ගන්නත් අමාරුයි තමයි. එතකොට පුතේ එහෙනම් සිත තුලත් එහෙම මේ ලෝකේ පේන කිසි දෙයක් සිත තුලත් නැහැ. සිත තුල තියනකොට සිත තුලත් නැහැ. සතෙක් පුජ්‍යලයක් මේ ලෝකෙත් නැහැ. සතෙක් පුජ්‍යලයක් නැහැ. ඒක රයිට්. ඒක තමයි තාත්තා බුදුරජාණන් වහන්සේ කිව්වේ නිස්සත්තු නිජීවෝ ශූන්‍යෝ. සාදු පුතේ. හරි මට ඒක තේරුණා. මම ඕක අහලා තියෙනවා. මට ඒ වුණාට කොහොමද එහෙම කිව්වේ කියලා තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ ඇත්තටම මේ පේන ලෝකෙත් නැහැ, තමන්ගේ සිත තුලත් නැහැ එහෙම එකක්. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ ඒ විදිහට ඒ දර්ශනය ඉදිරිපත් කරේ නේද? නිස්සත්ත්ව නිජීව ශූන්‍යෝ කියලා. ඒකේ තේරුම පුතේ කිසිම මේ පෘථිවි තලයේ කිසිම සතෙක්වත් කිසිම ජීවියෙක්වත් නැහැ ශූන්‍ය මට්ටමක තියනවා කියලා. අර බුදුහාමුදුර ශූන්‍යතාවය දේශනා කරනවා කියන්නේ ඒක තමයි නේද පුතේ? ඒක දැනගත්තොත් රහත් වෙන්නත් පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. මාය පුතාට ගොඩාක් පිං මාය පුතා මට මේ කියලා දෙන ඒ වගේ මම විතරක් නෙමෙයි. මාය පුතාට මම මේවා ඔක්කොම මේ ඔයා කියන ඒවා ධර්ම දේශනා මම වීඩියෝ කරලා ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා. නැන්දලා මාමලා හැම ගොඩාක් මේක දිහා බලනවා. මාය පුතාට ගොඩාක් කට්ටිය පිං දීලා තිබ්බා. ආශිර්වාද කරලා තිබ්බා. මාය පුතාටත් මම ගොඩාක් පින් දෙනවා. මාය පුතාට මම කරන පින් වලින් හැකි ඉක්මනට උතුම් රහත් පදවිය ලබන්න මම මාය පුතාට ආශිර්වාද කරනවා. බුද්ධ ශක්තියෙන් ධම්ම ශක්තියෙන් සංඝ ශක්තියෙන් මාය පුතාට උතුම් රහත් ඵලයම ලබා ගන්න මේ සියලුම පින් කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මාය පුතාට. ගොඩාක් ස්තුතියි.